අද අපි යනවා ෆෙස්ටිවල් ඔෆ් ක්‍රිකට් FOC 2026 බලන්න. පැය විනාඩි 44ක් මයිල්ස් 69ක් තියෙනවා. අපි එන එහෙට ගිහිල්ලා කතා කරමු. අපි දැන් මේ ෆෙස්ටිවල් ඔෆ් ක්‍රිකට් තියෙන හෙනෝල්ට් රීක්‍රියේෂන් ග්‍රවුන්ඩ් එකට ආවා. වාහන නවත්තන්නම වෙනම පැත්තක් වෙන් කළා තියෙනවා. මෙතනට එනවා 5000ක් විතර සෙනග. ෆෙස්ටිවල් ඔෆ් ක්‍රිකට් කිව්වම ක්‍රිකට් ටූර්නමන්ට් එකක් ගැන හැඟීමක් නේද එන්නේ. නමුත් ඊට වඩා ගොඩක් හැපෙනින් මෙතන තියෙනවා. මේ ස්ටෝල් වලට ආවහම ලංකාවේ විදිහටම කෑම ගන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. UK ඉන්න ඔයාලට ලංකාවේ විවිධ කෑම වර්ග එකම තැනකදී ගන්න පුළුවන් ඉවෙන්ට් එක තමයි FOC කියන්නේ. ඔයාලගේ පරණ යාළුවෝ අනිවාර්යයෙන්ම අහඹු ලෙස මෙතනදී මුණ ගැහෙන්න පුළුවන්. ඒ වගේම අලුත් යාළුවෝ ඇති කරගන්නත් පුළුවන් වෙයි. UK ජීවත්වන දුවදරුවන්ගේ රූපවාහිනී මුඛවර ළමා වැඩසටහනේ ඉවෙන්ට් එකක් බලන්නයි මේ යන්නේ. එක්දාස් 989දී ඕල් බෝයිස් ඇසෝසියේෂන් 6කින් පටන් ගත්ත මේ ගමන අද වෙනකොට OBA 30ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. බලන්න ඕගොල්ලෝගේ පාසලත් මෙතන තියෙනවද කියලා. ඕගොල්ලන්ට මතකද මේ කවුද කියලා? මම කෙලවරක තියෙන තව ස්ටෝල්ස් කීපයක් බලන්න ගියා. බලන්න ඕගොල්ලන්ටත් මේ තොරතුරු වැදගත් වෙයිද කියලා. මට කියන්න තියෙන්නේ ඕගොල්ලන්ට ගයක් ගන්න හිතුණා නම් BVS එකට කතා කරන්න. අපි සොලියුෂන් එකක් වාට හොයලා දෙනවා කොහොමද ගේ ගන්න කියලා. අපි මේක බය නැතුව කියන්නේ අපි ඒක කරලා තියෙනවා. ඇත්තට මෙතනට එන අයට අපේ රෙෆරල් ඩ්‍රෝ එකකුත් තියෙනවා. අපි ඒක ෆ්‍රී හැම කෙනෙක්ටම කියන්නේ ඒකට ෆ්‍රී රෙජිස්ටර් වෙන්න පුළුවන්. අපි Apple MacBook එකක් තියෙනවා තියාගෙන ඉතින් තව ස්වල්ප මොහොතකින් අපි ඒක රෙෆරල් ඩ්‍රෝ එක අපි අදිනවා. කාලයක් තිස්සේ ඉන්නවා FOC එකත් එක්ක ලංකාවේ විශ්වසනීයම දේපල වෙළඳාම් සම්මානය තමයි හෝප්ලෑන්ඩ්ස් කියලා කියන්නේ. ඉතින් අපේ ආදරණීය අපේ පාරිභෝගික විශාල ප්‍රමාණයක් අපිට මෙතනදී හම්බ වෙනවා. ඉතින් වසරක් පාසා අපි මෙතනට එන්නේ අපේ ආදරණීය පාරිභෝගිකයන් ෆිසිකලි හම්බ වෙලා ඒගොල්ලොත් එක්ක කතා කරන්න. අපේ තියෙනවා පේමන්ට් ප්ලෑන් එකක්. එකපාර ගෙවිය යුතු නැහැ මේ කිසිම ප්‍රොජෙක්ට් එකකට. පේමන්ට් ප්ලෑන්ස් කීපයක් තියෙනවා. අපි ඩෙවලොපර් විදියට ඔයගොල්ලන්ට දෙනවා ගෙවාගෙන යන අවුරුදු කීපයක් ඇතුළත. සහ ඒ වගේම විශේෂ බැංකු හරහා අපි දෙන පේමන්ට් ප්ලෑන්ස් කීපයකුත් තියෙනවා. අපේ පෝට් සිටි එකේ අලුත්ම ප්‍රොජෙක්ට් එක සෙන්ට්‍රල් පාක් බොලවාඩ්. මම හැම ස්ටෝල් එකක් වගේම බලන්න ගියා. දැන් තමයි ආවේ ක්‍රිකට් මැච් එක බලන්න. දවස පුරාම ක්‍රිකට් මැච් එක තියෙනවනේ.
කාගේ අවධානය තියෙන්නේ මියුසිකල් ඉවෙන්ට් එක. පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා බලමුද? මේ පාර F4C එක බලන්න ආවේ නැත්තම් 2027 F4C එක බලන්න එන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. මේ channel එක subscribe කරලා තියාගන්න. නැවත ආයි හමු වෙමු.